පහුගිය දිනවල පින්ලන්තේ සමග අධ්‍යාපනික සහ විවිධ සම්බන්ධතා ගණනාවක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යය තීරණය කරගත් බව අපට අහන්නට ලැබුණා. පින්ලන්තේ කියන්නේ හරිම සුන්දර සාමකාමී රටක්. ඒ රටේ අද වාගේ අපේ රටේ දකින්න වගේ මහා වාහන කලබල ඇත්තේ නැහැ. මේ සාමකාමී පරිසරය ගැන අපේ රටේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි දැන් අපි අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මේ Protect Our Environment ENOCCB ශ්‍රී ලංකා කියන මේ වැඩසටහන පටන් ගත්තේ. මේ ENO කියන පාරිසරික වැඩසටහන තමයි පින්ලන්ත මූලික කරගෙන ලෝකයේ අද ක්‍රියාත්මක විශාලතම පාසල් සිසුන්ගේ පාරිසරික වැඩසටහන. ඒ වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත වන්නේ කොළඹ ළමා පොත් සංගමේ. මේ අපි කරපු එක්තරා විවාපෘතියක් මම හිතන්නේ අද රටේ පාරවල් වාහන පිරීලා ආංගිකට අනුතරටත් හොඳ හේතුවක් වශයෙන් අපි හිතන්න පුළුවන් මේ වැඩසටහන. බලන්න අපි හදපු පරිසර හිතකමී පාපැති සවාරිය. 2019 සැප්තැම්බර් 11 වෙනි දින පස්වර 2:30ට කොළඹ විහාර මහදේවී උද්‍යානයෙන් තමයි පටන් ගත්තේ. ඉතින් මේ වැඩසටහන ආරම්භ කරේ මතකයිනේ මේ විහාර මහදේව උද්‍යානයේ බුද්ධ රූපේ ඉදිරියේ තමයි මේ වෙහි දවසක් එදා වැස්සේ මේ දරුවන් විශේෂයෙන්ම ළමා පරපුර වැස්සේ තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. මේ වැඩසටහනට අපේ කාරුණික ආරාධනය අනුව අපේ සංඝ ඉතා හිතවත්ව හිටපු මේ රටේ සේවය කරපු ඒ කාලේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්තුමිය රොබිනා මාක්ස් මැතිණිය මහා වැස්සෙම එන අවස්ථාව අපේ වැඩසටහනට එතුමිය වැස්සෙම බොහොම සතුටින් අපේ වැඩසටහන් සියලු දෙයකටම සම්බන්ධ වෙච්ච එතුමිය රොබිනා මාක්ස් මහ කොමසාරිස්තුමිය සම්බන්ධ වෙන අවස්ථාව. දැන් මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච දරුවෝ කණ්ඩායම දෙමව්පියෝ හැම වෙලේම අපිත් එක්ක ඉන්නවා. දරුවෝ දෙමව්පියෝ ඉන්න අවස්ථාවේ මේ වැස්සේම මේ ඒ දරුවෙගේ එක පින්තූරයක් සීගර සිතුවමක් එතුමියට තෑගි දුන්නා. ඒ තෑගි දුන්න පින්තූරය තරම් මේ දරුවෙක් සම්බන්ධ වෙනවා පාපැති සවරදියට ගමන් කරන්න සම්බන්ධ වෙන අවස්ථාව. එතුමිය දරුවෙකු තවත් පාපැදිට සම්බන්ධ වෙන අවස්ථාව දරුවෙකුට ආධාර කරනවා නැගින්න. ඉතින් මේ වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථකව දරුවන්ගේ හිතවලට දෙන්න අපි කටයුතු කළා.